අපි කලින් වීඩියෝ එකේ කතා කරා මොකක්ද සුළු මුදල් පොත කියලා කියන්නේ. සුළු මුදල් පොතේ ඇයි මොකටද සුළු මුදල් පොතක් අපිට අවශ්‍ය වෙන්නේ? සුළු මුදල් පොතේ මොනවද සටහන් කරන්නේ? ඊට පස්සේ සුළු මුදල් අග්‍රිමය කියන්නේ මොකක්ද? සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනවා කියන්නේ මොකක්ද? සුළු මුදල් බාර වෙන්න කෙනා කවුද? සුළු මුදල් බාරකරුට නැත්නම් සුළු මුදල් බාර වෙන්න කෙනාට කවුද සල්ලි දෙන්නේ? ඒ වගේ ලොකු විස්තරයක් අපි කලින් වීඩියෝ එකේ කතා කරා. මේ වීඩියෝ එක බලලා නැත්නම් මේ වීඩියෝ එක බලන්න කලින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. මම මේ වීඩියෝ එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙන්නම් ඒක ලින්ක් එක. හරි. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න ලෑස්ති වෙන්නේ මොකක්ද මේ සුළු මුදල් පොතේ ආකෘතිය. වගේම මෙන්න මේ සුළු මුදල් පොතේ ආකෘතියට කොහොමද ඔයාලා ගණන්දුනුවක් වඩ දුන්නාට පස්සේ ඒක ගිණුම්ගත කරන්නේ? ඊට පස්සේ ඒක ලෙජර් වලට ගිණුම්ගත කරනවා කියන්නේ මොකක්ද? ඊට පස්සේ මේ කියන සුළු මුදල් පොත සුළු මුදල් ගිණුම තුලනය කරන්නේ කොහොමද? ඒක ශේෂ ටික ලෙජර් ගිණුම් වලට අරන් යන්නේ කොහොමද කියලා. හරි. මේ වීඩියෝ එක කතා කරමු මොකක්ද සුළු මුදල් පොතේ ආකෘතිය, ඒකේ ගණන්දුනු කොහොමද සටහන් කරන්නේ කියලා. හරි. මම මුලින්ම කියන්නම් මේ සුළු මුදල් පොතේ ආකෘතිය කොහොමද හදලා දෙන්නේ කියලා. හරි. මේ සුළු මුදල් පොත බලුවට පස්සේ මේ සුළු මුදල් පොතේ අපිට මුලින්ම තියෙනවා ලැබීම් තීරුවක්. ඉතින් මේ තීරුව ලැබීම් කියලා කියන්නේ අර මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේම සුළු මුදල් අග්‍රිමයක් නැත්නම් සුළු මුදලක් සුළු මුදල් බාරකරුට මුදල් බාරකරු විසින් දෙනවා. අනේ ලැබීම සටහන් කරන්න තමයි ලැබෙන එක එක මාසෙක විතර නෙමෙයි හම්බෙන්නේ. එක මාසෙන් මාසෙට නැත්නම් එයා අදාළ ව්‍යාපාරයේ තියෙන නියමයන් අනුව ඒක එයාට වාර ගණන් වලට හම්බෙනවා. හරිද? ඒ ලැබීම් සටහන් කරන්න එක තීරුවක් කියලා සංකල්ප පිටුව කියලා තීරුවක් තියෙනවා. හරිද? ඊට පස්සේ දිනය අවශ්‍ය ගණදෙනුවේ තියෙන දිනය සටහන් කරන්න දිනේ තීරුවක් තියෙනවා. ඊට පස්සේ විස්තරයේ තීරුවක් තියෙනවා. වෝචර් අංකය කියන්නේ වියදමේ අංකය දාගන්න රූලක් තියෙනවා. ඊට පස්සේ ගෙවීමේ වටිනාකම. වායා කරන ගණදෙනුවේ වායා කරන කියන්නේ සුළු මුදල් බාරකරු කරන සුළු මුදල් ගණදෙනුවේ වටිනාකම දාන්න තීරුවක් තියෙනවා. ඊට පස්සේ බොහොම වැදගත් තීරු පහක් තියෙනවා. හරිද? ලිපි ද්‍රව්‍ය සංග්‍රහ ගමන් විවිධ ලෙජර් කියලා තීරු පහක් තියෙනවා. මේ තීරු පහට අපි කියනවා විශ්ලේෂණ තීරු කියලා. මේ විශ්ලේෂණ තීරු කියලා කියන්නේ ඔයා මෙතන සඳහන් කරන ගණදෙනුව හරියටම මෙතන බෙදලා අපි දාන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මේකේ තියෙන පහම වෙන්න ඕනේ නැහැ. හැබැයි සාමාන්‍යයෙන් ගාන දුන්නාට පස්සේ ඒ ගාන වලට හොයාගන්න පුළුවන් වේදම් වල කැමති මේ මාතෘකාවක් මේ තීරු වල දාගත්ත කමක් නැහැ. හැබැයි සාමාන්‍යයෙන් මේ විවිධයි ලෙජර් ගිණුමයි. මෙන්න මේ දෙක අනිවාර්යයෙන්ම සාමාන්‍යයෙන් දාගන්න. මොකද මම කලින් වීඩියෝ එකේ කිව්වා ලෙජර් ගිණුමට අපි දාන්නේ විශේෂ වටිනාකම් තියෙන සුළු ගණදෙනු. හරිද? එසේ විවිධ දාන්නේ මේ තුනට. නැත්නම් ඔයා කැටගරයිස් කරලා දෙන ලිපි ද්‍රව්‍ය නැත්නම් සංග්‍රහ ඒ කියන තීරු වලට යන්නේ නැති දෙයක් අපිට මේ විවිධ කෙනෙකුට දාන්න පුළුවන්. සාමාන්‍ය මුදල් පොතක් වගේම තමයි මේකේ හරපැත්ත මේ පැත්ත බැරපැත්ත මේ පැත්ත. මොකද සුළු මුදල් පොත කියලා කියන්නේ වත්කම් ගිණුමක්. මුදල් වත්කම් ගිණුමක්. ඒ හින්දා වත්කම් ගිණුම මේ පැත්ත හර මේ පැත්ත බැර. හරි. ඊට පස්සේ මෙන්න මේක තමයි මේකේ ආකෘතිය. ඊට පස්සේ ලෙජර් පිටුවක් කියලා එකක් අන්තිමට අපිට වෙනම දාගන්න පුළුවන්. පොතේ සටහන් කරන අංකේ ඒ ගණන් ඉස්සරහින් දාන්න පුළුවන්. හරි. මේ දේවල් ගැනව දන්නවා දැන්. හරිද? මෙන්න මේ සුළු මුදල් පොතේ ගිණුම. සිත සුළු මුදල් පොත තමයි ඔයාලා විභාගයේ සාමාන්‍යයෙන් හදන්න යන්නේ. මේක හදලා ගිණුම්ගත කරලා ඊට පස්සේ ලෙජර් එකට පිටපත් කරලා මේකේ ශේෂ ටික වෙනම ලියන්න කියන්න පුළුවන්. නැත්තම් ඊළඟ මාසේ කීයක් ප්‍රතිපූර්ණ වෙන්න පුළුවන්ද කියලා අහන්න පුළුවන්. ප්‍රතිපූර්ණ වෙන්න ඕන කීයක්ද කියලා අහන්න පුළුවන්. වගේ ප්‍රශ්න වලින් අහන්න පුළුවන්. හරි. මම පොඩි සරල ගානක් හදාගෙන තියෙනවා මෙතන. හරිද? මම කියන ව්‍යාපාරයේ මේ ව්‍යාපාරය ඒ ව්‍යාපාරය කියලා හිතන්නකෝ. මේ ඒ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමය රුපියල් 5000යි. සුළු මුදල් අග්‍රිමය රුපියල් 5000යි. ඒ කියන්නේ අර සුළු මුදල් බාරකරුට හම්බෙන්නේ රුපියල් 5000යි. කාගෙන්ද? මුදල් බාරකරුගෙන්. මුදල් බාරකරුගෙන් සුළු මුදල් බාරකරුට රුපියල් 5000ක් දෙනවා. හරිද? වා හිතන්න මේ 1 කියලා 1 සුළු මුදල් බාරකරුට හම්බෙනවා රුපියල් 5000ක්. හරිද? එන්නේ බලන්න කලින් මාස වේදන් ගැන මම මේ ගන්න සටහන් කරලා නැහැ. කලින් මාස වේදන් ටික දුන්නොත් එහෙම අපිට අග්‍රිමය හොයාගන්න පුළුවන්. ඒක දන්නවා. හරිද? ඊට පස්සේ දැන් මෙන්න මේ රුපියල් 5000 තමයි මේ මාසෙ මුලම. මේ මාසෙ මුලම සුළු මුදල් බාරකරුට හම්බෙන්නේ. හරිද? අපිට වෙනම දීලා තියෙනවා වේදන් ටික ගානෙත් එහෙමයි. ඔයාලට හම්බෙන ගානෙත් ඔයාලට කියන්න පුළුවන්. මේ සුළු මුදල් අග්‍රිමයේදී නැත්නම් සුළු මුදල් අග්‍රිමය හොයාගන්න ඔයාලට දෙන්න පුළුවන් විස්තර ටිකක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේ ගිය මාසේ එයා වේදම් ටික ප්‍රතිපූර්ණය කරලා දෙනවා කියමුකෝ රුපියල් 1000කින්
ප්‍රතිපූර්ණය කරලා තියෙන රුපියල් 1000ක්. හරිද? එයා ගාව සුළු මුදල් බාර කරනකොට රුපියල් 500ක් ඉතුරුයි කියන. එහෙනම් ඔයාලා සුළු මුදල් අග්‍රමය හොයාගන්න පුළුවන් නේ. අග්‍රමය 1500යි. එයා ළඟ ඉතුරුයි මාසෙ අන්තිමට 500ක්. ඊට පස්සේ මාසෙ අන්තිමට එයාට මුදල් බාර කරන රුපියල් 1000ක් ප්‍රතිපූර්ණය කරා නම් මේ 1000 කියන්නේ වියදම් වල එකතුව. වියදම් වල එකතුව තමයි රුපියල් 1000ක්. වියදම් වල එකතුව රුපියල් 1000ක් එයා ප්‍රතිපූර්ණය කරලා නම් එයා රුපියල් 500ක් ළඟ තියෙනවා. හරිද? රුපියල් 1000ක් එයා ප්‍රතිපූර්ණය කරලා. එහෙනම් සුළු මුදල් අග්‍රමය වාට ලේසියෙන් මා ගන්න පුළුවන් රුපියල් 1500 කියලා. හරි. ඒක ඔයා දන්නවා. හරිද? මම දැන් කතා කරන්න හදන්නේ මෙන්න මේ ගනුදෙනු එකින් එක කොහොමද මේ විස්තර වලට ගලපලා මේ ගානට සටහන් කරන්න කියලා. හරි. පළවෙනි ගාන ගන්න. මුලින්ම ඔයා බලන්න මේකේ සුළු මුදල් අග්‍රමය කීයක් මෙයා දෙනවද? මාසෙ මුලම එයා සුළු මුදල් අග්‍රමය කීයක් දෙනවා කිව්වද? රුපියල් 5000ක්. රුපියල් 5000ක් එයා මාසෙ මුලම දෙනවා. එහෙනම් ලැබීම් තීරුවේ අපි වටනාම සඳහන් කරනවා රුපියල් 5000යි. දිනය අපි ගමු 1.1. 1.1. විස්තරයට දානවා මොනවද හම්බෙන්නේ? මුදල්. එහෙනම් මුදල් කියලා දාලා දාන රුපියල් 5000ක්. ඔන්න මුදල් හම්බුණා රුපියල් 5000ක්. ඒක සටහන් කරන්න මෙහෙම. ලැබීම් තීරුවේ වටිනාකම දැම්මා, දිනය දැම්මා, විස්තරය දැම්මා. ඉතින් හරිය පැත්ත. හරි. ඊට පස්සේ එයා කියනවා සුළු මුදල් අග්‍රමය අපි හරි සටහන් කරමු. හරි සුළු මුදල් අග්‍රමය සටහන් කරමු. මේක කීයේ? දැන් මේක ඉස්සරහට කොට හදන්න කිව්වොත් සුළු මුදල් පොත හර මුදල් පොත බැර. මොකද මුදල් වලින් අඩු වෙලා තමයි සුළු මුදල් වලට මේක වැඩි වෙන්නේ. එහෙනම් අපිට මෙහෙම මේක ලෙජර් කිනුම් වලට සටහන් කරද්දී මෙතනින් මුදල් බැර ගන්න පුළුවන්. සුළු මුදල් බැර ගන්න පුළුවන්. සුළු මුදල් බැර ගන්න පුළුවන් රුපියල් 5000. හරි. එතනින්ම ඒ වැඩේ වැඩ ගන්න ඕන. හරි. ඊට පස්සේ අපි යමු මේකේ වේදම් වලට. මේකේ වේදම් වලට. පළවෙනි විදිහම යා කියනවා ලිපි ද්‍රව්‍ය මිලට ගෙනුම් රුපියල් 500යි. ලිපි ද්‍රව්‍ය මිලට ගැනීම රුපියල් 500යි. වෝචර් අංක දැම්මොත් මේ 1 2 3 කියලා දා ගන්න පුළුවන් නේද? මොනවද ගන්න තවල හම්බෙන්නේ. හරිද? මම කියනවා ලිපි ද්‍රව්‍ය මිලට ගෙනුම් රුපියල් 500යි. එහෙනම් ලිපි ද්‍රව්‍ය මිලට ගෙනුම් මම සාමාන්‍යයෙන් මම සටහන් කරන්නේ මුලින්ම වටිනාකම දා ගන්නවා. රුපියල් 500යි. මොනවාද? ලිපි ද්‍රව්‍ය. එහෙනම් ලිපි ද්‍රව්‍යට දිරවකම මුලින්ම හදාගන්න තියෙන්නේ. හරිද? අපි එතන දාන 500යි. හරිද? විස්තරයට දානවා මොනවාද? ලිපි ද්‍රව්‍ය. ලිපි ද්‍රව්‍ය. දිනය මේකේ දිනය වා හිතන්න දිනයක් නැහැ කියමු. නැත්නම් දිනයක් අපි දාගමු. දිනයක් වා හිතන්න මේක උනේ 1.3. මේක 1.5. මේක 1.7. මේක 1.20 කියලාම දාගන්නකො. මේ දිනයන් ටික. හරිද? ලිපි ද්‍රව්‍ය නම් 1.3. රුපියල් 500ක් ගෙවුවා. විශ්ලේෂණ තීරුවට අපි දැම්ම රුපියල් 500ක් කියලා. එච්චරයි. සාමාන්‍ය විදිහටම තමයි. හරිද? සාමාන්‍ය විදිහටම දිනේ දැම්මා. විස්තරය දැන් මොකටද අපි මේක ගෙවුවේ? ඊට පස්සේ වෝචර් අංකයක් දාගන්න. වෝචර් අංකේ තියෙන මේක 1 කියලා. ගෙවීම් තීරුවේ වටිනාකම දැම්මා. ලිපි ද්‍රව්‍ය අදාළ විශ්ලේෂණ තීරුවට වටිනාකම දැම්මා. ඔච්චරයි. දෙක පළවෙනි එක අපි හරි. දෙවෙනි එක කියනවා සංග්‍රහ වේදම් රුපියල් 800යි. සංග්‍රහ වේදම් දිනේ බලන්න 1.5 දිනේ. මොනවාද? සංග්‍රහ වේදම්. සංග්‍රහ වේදම් මේ වෝචර් අංක 2 කීයක්ද? රුපියල් 800ක්. සංග්‍රහ තීරුව අපි හදලා තියෙන සංග්‍රහ තීරුව රුපියල් 800ක් කියලා දානවා. හරි. ඊට පස්සේ දෙවෙනි එක අපි හරි. තුන්වෙනි එක ගෙනීමේ කුලේ රුපියල් 700යි. මේක ගෙනීමේ කුලේ. හරිද? මම කිව්වා සාමාන්‍යයෙන් ගෙනීමේ කුලිය කියන්නේ ඔයා 7 වෙනි ප්‍රශ්නේ වාගේ O level වල වඩන 7 වෙනි ප්‍රශ්නේ. මම ඊගෙන වීඩියෝ කරලා දෙනවා. ඒ වීඩියෝ එක දිහා බලන්න. 7 වෙනි ප්‍රශ්නේ ඔයා ලාභ ප්‍රකාශනය හදද්දී ඔයාලට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන දෙයක් තමයි විකුණුම් පිරිවැය. මේ විකුණුම් පිරිවැය හොයද්දී අපිට අනිවාර්යයෙන්ම ඕන මොනවාද? විකුණුම් පිරිවැයට අදාළ වේදම් ටික. නැත්නම් ඒකට අදාළ අයිටම් ටික ඕනේ. ඒකට අවශ්‍ය විශේෂම කෙනෙක් තමයි මේ විකුණුම් පිරිවැයට ගෙනීමේ කුලිය කියන්නේ. ඒක සුළු වශයෙන් කරත්, ඒක මහා පරිමාණයෙන් කරත් මේ ගෙනීමේ කුලිය කියන එක ව්‍යාපාරයේ පිරිවැය හොයද්දී ගොඩක්ම අවශ්‍ය වෙන වේදමක්. එහෙනම් මේ විකුණුම් පිරිවැය කියලා කියන්නේ ගෙනීමේ කුලිය කියලා කියන්නේ ව්‍යාපාරයට අත්‍යවශ්‍ය අනිවාර්යෙන් හඳුනාගත යුතු වේදමක්. එහෙනම් මේ වේදම විශේෂ කරලා පෙන්වන්න ඕනේ. හරි අපි මුලින්ම මේක විස්තර කරලා ගමු. දිනේ 1.7. දිනේ 1.7 මොනවාද ගෙනීමේ කුලිය? ගෙනීමේ කුලිය. වෝචර් අංකය 3. රුපියල් 700යි. හරි.
දැන් මේ ගෙනීමේ කුලිය කියන එක ලිපි ද්‍රව්‍ය දාන්නත් බෑ. සංග්‍රහ දාන්නත් බෑ. ගමන් කියන එකට දාන්න පුළුවන් කියලා හිතෙයි. හැබැයි මම කලින් වීඩියෝ එකේ කිව්වා සාමාන්‍යයෙන් ව්‍යාපාරයේ විශේෂිත වියදම් ටික විශේෂිත සුළු වියදම් ටික හරිද මම උදාහරණ දෙකකට කිව්වේ විශේෂයෙන්ම ගෙනීමේ කුලිය කියන එකයි පුද්ගලයෙක් සඳහන් කරලා ගෙවනවා නම් අපි ඒව දාන්නේ මොකේද? ඒව දානවා කිව්වා ලෙජර් ගිණුමට. හරි එහෙනම් අපි ඒක මේකට දාන්නත් බෑ මේකට දාන්නත් බෑ. ගමන් වලට දාන්න පුළුවන් කියලා හිතුනට දාන්න එපා. මේක දාන්න අපි වීඩියෝ වල දාන්නෙත් නැහැ. මේක දානවා ලෙජර් පිටුවට ලෙජර් ගිණුමට රුපියල් 700යි. 700යි. හරි. ඊට පස්සේ දෙකත් හරි. හරි. ඊට පස්සේ හතරවෙනි එක. තුනත් හරි. අන්තිම එක ගමන් දාස් රුපියල් 500ක් කියලා දෙනවා. හරි දිනේ දාගන්න 1.20. 1.20 මොනවාද? ගමන් ගාස්තු. ගමන් සෝචරන්ගේ 4 රුපියල් 500යි. ගමන් අපිට මේකට දාන්න බෑ. සංග්‍රහ වලට දාන්න බෑ. ගමන් වලට දාන්න පුළුවන් රුපියල් 500යි. හරි. මොකද තමයි මේක එන්නේ? මොනවයි මේක එන්නේ? හරි. මෙහෙම තමයි මෙන්න මේ කියන වේදම් ටික අපි ගිණුම්ගත කරන්නේ. දැන් මේ වේදම් ටික ගිණුම්ගත කරන එක ඔයාලට තේරෙන දිග මම හිතන මේක සරල වැඩක්. හරිද? මේක සරලයි. ඒක හැම වෙලේම කොමර්ස් කියන්නේ ලේසි විෂයක්. කොමර්ස් කියන්නේ මම නම් කියන්නේ ඕ ලෙවල් වල ඔයාලා හැම වෙලේම ලේසි විෂය තමයි වාණිජ්‍ය කියලා කියන්නේ. හරි. දැන් බලමු. මෙන්න මේ ගිණුම් ටික අපි දැන් ගිණුම් වල මේ ගිණුම් ටික අපි මෙන්න මේ කියන සුළු මුදල් ගිණුමට නැත්නම් සුළු මුදල් පොත දාලා ඉවරයි. දැන් අපි යන්න මේ සුළු මුදල් පොත තුලනය කරමු. හරි. අපි දැන් මේ සුළු මුදල් පොත තුලනය කරමු. සාමාන්‍යයෙන් ලෙජර් ගිණුම් වලට ඔයා මේ ශේෂයන් අරන් යන කලින් මම තුලනය කරනවා සාමාන්‍යයෙන් නේ. හරිද? මම කියන්නේ ඔයා ලෙජර් ගිණුම් වලට පිටපත් කරන්න කලින් තුලනය කරන්න කොහොමද ඕනේ. හරිද? මේ තුලනය කිරීම සාමාන්‍යයෙන් ගොඩාක් අයට අමාරු කියන කැලලක්. තුලනය කියන එක. මේ තුලනය කියන එක මම සරලව කියලා දෙන්නම්. වෙනම. ඔයා හිතන්න මෙන්න මේක මුදල් පොත කියලා හිතන්න ඔයාගේ. හරිද? මුදල් පොත කියලා හිතන්නකො. මේ පැත්තේ ඉතමෙන් දිනනවා අර පැත්තේ මේ බැර පැත්තනේ. මේ පැත්තට මේක 1000යි 100යි 200යි 300යි කියලා නමුකෝ. මේ පැත්තේ දිනනවා 200යි. හරිද? දැන් මේ පැත්තෙන් ඔය අයිටම් තියෙන්නේ. හරිද? ඔයාලට ඕනේ මෙන්න මේ ගිණුම තුලනය කරන්නනේ. හරිද? මේ ගිණුම තුලනය කරන්න ඕන නම් මුලින්ම ඔයා රූල් දෙකක් විතර අරලා සමාන්තර තීරු දෙකක් ගන්න. මේ ටී ගිණුම් පාවිච්චි කරන්න එපා. හරිද? මේ O level ළමයි විශේෂයෙන් මේ ටී ගිණුම් මම ඔයාලට මේක ගහලා පෙන්නන්නේ ලේසියට. ගිණුම ගහලා ඉන්නවට වඩා ටී ගිණුම ගහලා ඔයාලට මේක පෙන්නන්නේ ලේසියි. හැබැයි කවදාකවත් සාමාන්‍ය පෙළ ටී ගිණුම් අනුමත කරන්නේ නැහැ. එහෙනම් ටී ගිණුම් ගහන්න එපා. ලේසි තමයි ගහන්න පාටි ගිණුම්. හරි. දෙපැත්තෙන් සමාන්තර තීරු දෙකක් ගහගන්න. වටනගම් තීරු දෙකේ. හරිද? ඊට පස්සේ ඔයා මුලින්ම බලන්න දැන් මේකේ හර සහ බැර කියලා පෙළ දෙකක් තියෙනවානේ. තුලනය කරන්න කලින් මුලින්ම පළවෙනි පියවර සමාන්තර තීරු දෙක ගහගත්තා. දෙවෙනි පියවර තමයි මේ හරයි බැරයි කියන පැත්තෙන් වැඩි පැත්ත මුලින්ම තෝරගන්න. වැඩි පැත්ත. හරයි බැරයි කියන එකෙන් වැඩි පැත්ත. දැන් මේ හර පැත්තේ එකතුව රුපියල් 600යි. නේ? බැර පැත්තේ එකතුව රුපියල් 200යි. එහෙනම් දැන් හර පැත්තේ එකතුව රුපියල් 600යි. බැර පැත්තේ එකතුව රුපියල් 200යි. හරිද? හර පැත්තේ එකතුව රුපියල් 600යි. බැර පැත්තේ එකතුව රුපියල් 200යි. එහෙනම් වැඩි මොකද්ද? හර පැත්තේ එකතුව. හරිද? හර පැත්තේ එකතුව එහෙනම් මේ දෙපැත්තෙම සමාන්තර තීරු දෙකේ ලියා ගන්න. හරිද? හැම වෙලෙම හර පැත්තේ එකතුව නෙමෙයි. හරිද? වැඩි පැත්තේ එකතුවයි ලියා ගන්න. වැඩි පැත්තේ එකතුවයි මේ සමාන්තර තීරු දෙකේ ලියා. පළවෙනි පියවර සමාන්තර තීරු දෙක ගහගත්තා. දෙවෙනි පියවර දෙකෙන් වැඩි පැත්ත මොකක්ද කියලා බැලුවා. වැඩි පැත්තේ ගන්න සමාන්තර තීරු දාලා තියෙනවා මම දාගන්න මේක 600යි කියලා. මම හරිනේ? හරි. 600 දාගන්න. හරිද? පළවෙනි පියවර සමාන්තර තීරු දෙක, දෙවෙනි තීරුව වැඩි පැත්ත බැලුවා. ඊට පස්සේ තුන්වෙනි පියවර වැඩි පැත්ත එක සමාන්තර තීරුවට දාගන්න. හරි. එහෙනම් සමාන්තර තීරුව දාගත්තා. හරි. ඊට පස්සේ වැඩි පැත්තනේ වාගත්තේ. සමාන්තර තීරුව දාගත්තේ වැඩි පැත්තෙන් අඩු පැත්ත අඩු කරන්න.
හරිද? රුපියල් 400යි. ඒ කියන්නේ මේ පැත්තේ එකතු රුපියල් 600යි. මේ පැත්තේ එකතු රුපියල් 200යි. අපි මුලින්ම දාගත්තා වැඩි පැත්තේ එකතුව මේ සමාන්තර තීරු දෙකටම. රුපියල් 600යි. එහෙනම් වැඩි පැත්තෙන් අඩු පැත්ත අඩු කරන්න. වැඩි පැත්තෙන් අඩු පැත්ත අඩු කරාම අපිට රුපියල් 400යි. හරිද? වැඩි පැත්තෙන් අඩු පැත්ත අඩු කරාම රුපියල් 400ක වෙනසක් ආවා. කවදාකවත් හරෙන් බැල අඩු කරනවා කියලා හිතගෙන ඉන්න එපා. වැඩි පැත්තෙන් අඩු පැත්ත අඩු කරන්න. හරි. එහෙනම් දැන් මෙතන වාට එකතුව පේනවානේ 100යි 200යි 300යි 300යි 600යි. හරිද? මේ 600 ආවා හරිය. මේ පැත්තේ මදි නේද 400ක්. එන්නේ 400 දාගන්න මෙතන. 400. හරිද? ඒක තමයි ෂේ පාගය කියලා කියන්නේ. ඉතුරු එක මේ පැත්තෙන් දාලා හරියන්නේ නැහැ නේ. ඉතුරු එක ඊට විරුද්ධ පැත්තෙන් ෂේ ඊගේ කියලා. ෂේ ඉදිරියට ගෙන ගියා කියලා රුපියල් 400 තමයි. මේක සරල කතන්දරේ. මෙන්න මේ ගිණුමේ දැන් 400ක් ඉතුරුයි කියන එක. ඒක හර පැත්ත නම් තියෙන්නේ ඒක අපිට හොඳයි වත්කම. ඒක බැල පැත්ත නම් තියෙන වක්කීම. හරිද? මේකේ අවසාන උත්තරේ අපිට මේ මුදල් ගිණුමේ හර ශේෂය රුපියල් 400 කියන එක. මම හිතනවා මේ සුළු මුදල් පොතත් එක්ක මේ තුලනය කිරීම බැරි කෙනෙක් කවුරු හිටියා නම් මෙන්න මේ කෑල්ල කියලා දුන්නාට පස්සේ මම හිතනවා තුලනය කිරීමත් අවුලක් නැති වෙන්නේ නැති කියලා. හරි. දැන් අපි මේ කියලා දුන්න විදිහට අපි මේ සුළු මුදල් පොත තුලනය කරමු. හරිද? හරි. මම කිව්වා එහෙනම් මුලින්ම කරන්න ඕනේ සමාන්තර දීර්ඝයක් ගහගන්න. හරි. තුලක් කැලියා සමාන්තර දීර්ඝයක් ගහගත්තා. දැන් මේ බැල පැත්තනේ මේ හර පැත්ත ගහගන්නවා. හරි. ඊට පස්සේ මම කිව්වා මේ දෙපැත්තෙන් වැඩි පැත්ත බලන්න. ඒක අපි මේ දෙපැත්තම එකතු කරන්න යනවානේ. හරි අපි මේ වියදම් ටික අපි එකතු කරලා දාමු. 500 800 1300 1300 2000 2000 500 2500. එහෙනම් මෙතන එකතුව රුපියල් 2500යි. එතන එකතුව රුපියල් 2500යි. හරිද? මේ වෙන වෙනම තීරණවත් වටිනාකම අපි එකතු කරමු. නිකමට මේ වා මේක එකතු කරන්න ඕනේ. මේ විශේෂයෙන් තුල වලස්සේ මෙහෙම වා මේ තීරු වලට වා වටිනාකම දාන්න ඕනේ. අදාළ තීරුවේ. හරි. උදාගන්න. මම මේ කරන විදිහටම කරන්න. හරිද? හරි. ඊට පස්සේ මං කිව්වා හරිද? මං කිව්වා මේකෙන් වැඩි පැත්ත කීයද? සාමාන්‍ය මට මේ මෙහෙම ගන්න හදාගන්න නැද්දී ගාන හරිද වගේ බලන්න ඕන නම් මෙන්න මෙතන හම්බුන ශේෂයට මෙන්න මේ දැන් මේකේ ගණන් 4ක් තිබ්බට ඔය ගාන ගණන් 10ක් විතර දෙන්න පුළුවන්. ඒ හින්දා මේ විශ්ලේෂණ තීරු වල දැන් මෙතන වටිනාකම් වෙන්න පුළුවන්. මේ වගේ උඩට එන්න පුළුවන්. ඒවා ඔක්කොම එකතු කරලා මෙතනට එන්නේ. අන්න ඒ හින්දා මෙන්න මේකේ මේ ආයතන ටික එකතු කරාම මෙන්න මේක වගේ කියලා බලන්න. එහෙනම් ඔය ගාන යම් තාක් දුරට හදලා හරි. හරි. ඊළඟට අපි කතා කරමු මේක කොහොමද දැන් මම කිව්වා අපි පළවෙනි පියවරේ හිටියේ සමාන්තර දෙයක් ගහගත්තා. දෙවෙනි පියවරේ ගිහුවා වැඩි පැත්ත බලන්න. වැඩි පැත්ත යන මොකද? හර පැත්ත එකතු රුපියල් 5000ක් තියෙනවා. හරි මේ හර පැත්ත එකතු රුපියල් 5000ක් තියෙනවා. බැල පැත්ත එකතු රුපියල් 2500ක් තියෙනවා. එහෙනම් වැඩි පැත්ත මොකක්ද නැති? එහෙනම් අපි මේ දෙකෙන් වැඩි පැත්ත බලනවා. හර පැත්ත එකතු තියෙන රුපියල් 5000යි. බැල පැත්ත එකතු තියෙන රුපියල් 2500යි. හරිද? හර පැත්ත එකතු තියෙන රුපියල් 5000යි. බැල පැත්ත එකතු තියෙන 2500යි. දැන් මේකේ වැඩි පැත්ත මොකද්ද? හර පැත්ත රුපියල් 5000යි. එහෙනම් රුපියල් 5000 දෙපැත්තම දාගන්නවා. 5000 දෙපැත්තම දාගන්නවා. පල්ලෙන් තියෙනවා. රුපියල් 5000. හරිද? ඒ අපි වැඩි පැත්තේ වටිනාකම මේ දෙපැත්තම දාගත්තා. හරි. වැඩි පැත්තේ එකතු දෙපැත්තම දාගෙන මම කිව්වා වැඩි පැත්තෙන් අඩු පැත්ත අඩු කරන්න. වැඩි පැත්තෙන් අඩු පැත්ත අඩු කරන්න. වැඩි පැත්ත මොකද්ද මේකේ? හර පැත්ත. අඩු පැත්ත මොකද්ද මේකේ? බැල පැත්ත. එහෙනම් වැඩි පැත්ත එකතු රුපියල් 5000යි. අඩු පැත්ත එකතු රුපියල් 2500යි. උත්තරේ 2500යි. මම කිව්වනේ. හරිද? මේ සමාන්තර තීරුවට මේකට සමාන වෙන්න පුළුවන් මේ කිරිම රුපියල් 5000යි. හරිද? මේක මේ තීරුව එකතු කරාම 5000 වෙන්නේ නැහනේ. එහෙනම් මදි කීයද? 2500යි. මදි 2500යි. හරිද?
මෙන්න මේ ශේෂය තමයි කොට ගෙනනවා කිව්වේද? ශේ භාගය කිව්වේ. ශේෂය පහළට ගෙන යනවා කියලා කිව්වේ. නේ? ශේෂය පහළට ගෙන යනවා කිව්වේ මේ ශේෂය. එහෙනම් ශේෂය ඉදිරියට ගෙන යන්නේ මොකේද? ඒ ශේෂයම තමයි. ඊට පස්සේ අපි ශේෂය ඉදිරියට ගෙන ගියා කියලා රුපියල් තව 2500යි. 500 දාන්න. හරිද? එතකොට දැන් මේක තේරුම මේ සුළු මුදල් ගිණුමේ හරිද? රුපියල් 2500ක් ඉතුරුයි. 2500ක් ඉතුරුයි. හරිද? 2500ක් ඉතුරුයි. ආයි මුදල් ලැබුණොත් එයා කිව්වොත් නැවත වේදම ප්‍රතිපූර්ණය කරන ලදී කියලා. ඔයා මේ ගිණුම ගොඩ කරන්නේ අර විදිහම තමයි. ආයි මෙතනින් මුදල් කියලා දැම්මා, වටිනාකම දැම්මා, දිනය දැම්මා. එච්චරයි. මුදල් කියලාම දාන්න. ඔච්චරයි මේකේ කතන්දරේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඔයාලා කියයි මේ ශේෂයන් මේ ලෙජරේට පිටපත් කරන්න කියලා. මුලින්ම මත තියාගන්න මෙන්න මේ ලිපි ද්‍රව්‍ය කියලා කියන්නේ පොදු ගිණුමක්. සංග්‍රහ කියන්නේ පොදුයි. ගමන් කියන්නේ පොදුයි. එයි මම එහෙම කිව්වේ. දැන් මේ ගානේ මේ එක එක දින වල එක එක ආයතනයන් ආවට ඔයාලට ගානේදී ලිපි ද්‍රව්‍ය වලට ලිපි ද්‍රව්‍ය ගාස්තු කියලා දෙන්න පුළුවන්. මුද්දර ගාස්තු, තැපැල් ගාස්තු වගේ ලිපි ද්‍රව්‍ය වලට එන අයිටම් 3-4ක් දෙන්න පුළුවන්. ඒතකොට මේ ඔක්කොගෙම එකතු වුණ මෙතනට වැටෙන්නේ. හරිද? අපි මෙන්න මේ පොදු ගිණුම් වලට ගහන්නේ එක ගිණුමයි. හරිද? ඒ ගිණුම තමයි මේ තියෙන්නේ. ලිපි ද්‍රව්‍ය ගිණුම හරියි. සංග්‍රහ ගිණුම හරියි. ගමන් ගිණුම හරියි. ගමන් ගිණුම හරියි. හරිද? මේකේ වටිනාකම කීයක් ඇවිල්ලා තිබ්බත් හරිද? වටිනාකම එකතු වෙලා කීයක් ඇවිල්ලා තිබ්බත් වටිනාකම වර්ග කීයක් ඇවිල්ලා තිබ්බත් අපි ගහන්නේ එක ගිණුමයි. ඔය පොදු හින්දා. හරිද? ඊට පස්සේ දැන් අපි මේක රෙජනරේට් කරන විස්තරණයක් කැපේ. දැන් මෙතන දැනටම එක විස්තරණයක් තියෙනවා. ඒ විස්තරණ තමයි මේ සුළු මුදල් පොත බැර වෙලා තියෙන්නේ. හරිද? එහෙනම් මේ අදාළ වියදම් ගිණුමට මේක යන්න බෑ. එහෙනම් මේ ලිපි ද්‍රව්‍ය වල 500 ලිපි ද්‍රව්‍ය ගිණුමට අර වෙනවා මොනවා කියලාද? මුදල් කියන්න බෑ. සුළු මුදල් කියලා. කීයක්ද? රුපියල් 500යි. හරි. ඊට පස්සේ සංග්‍රහය කියන රුපියල් 800ක් හර වෙනවා. ඇයි හර වෙන්නේ? මුදල් කියන්නේ වියදම් මේ sorry සංග්‍රහ කියන්නේ වියදම් ගිණුමක්. මුදල් කියන්නේ වත්කම් ගිණුමක්. වත්කම් ගිණුම අඩු වෙද්දී බැර වෙනවා. වියදම් ගිණුම වැඩි වෙද්දී හර වෙනවා. හරිද? මොකද මේ විතරන ඇයි එහෙම දාන්නේ? වත්කම් අඩු වෙනවා. වියදම් වැඩි වෙනවා. වත්කම් අඩු වෙද්දී බැර වාක්‍ය වියදම් වැඩි වෙද්දී හර. ඔව්. ඊට පස්සේ ගමන් ගාස්තු රුපියල් 500යි. එහෙනම් ඒක 500ක් අපි හර කරනවා. සුළු මුදල කියලා. හරි. මෙන්න මේ විවිධ කියන තීරුවයි. මෙන්න මේ තීරුවයි. මෙන්න මේ තීරුවයි. අපි මෙන්න මේකට වටිනාකම ඇවිල්ලා තිබ්බොත් හරිද? දැන් මේක එකක් තියෙනවා 700යි. ගෙනීමේ කුඩි. හරිද? ඒවා විවිධ ගිණුමේ ලෙජර් ගිණුමේ තියෙන අපි ඒකට දාන අයිටමයන් අපි වෙන වෙනම ගිණුම් ගහලා පෙන්වන්න ඕනේ ලෙජරේ. උදාහරණයක් විදිහට දැන් මේතන තියෙනවා ගෙනීමේ කුඩි. මේ ලෙජර් ගිණුමටත් අයිටම් එක පුද්ගලයෙක් කියලා තිබ්බොත් ඒ අයිටම් එක මෙතනට එනවනේ. මෙතනට එනවනේ. එතකොට ඒ අයිටම් දෙකම එකතු කරලා ලෙජර් කියලා ගිණුම් පොදු ගිණුමක් අපි ගහන්නේ නැහැ. ඒකට වෙන වෙනමයි පුද්ගලයාගේ නමට වෙන ගිණුමක්, ගෙනීමේ කුලිය නමට වෙන ගිණුමක් ගන්නවා. හරිද? එහෙනම් ගෙනීමේ කුලිය අපි හර කරනවා කීයද? 700ක් සුළු මුදල් කියලා. විවිධ ගිණුමෙත් එහෙමයි. පිරිසිදු කිරීමේ වියදම් වගේ දාලා තිබ්බොත් එහෙම විවිධ වලට දාලා අපි පිරිසිදු කිරීමේ වියදම් ගිණුම තමයි හර කරන්නේ. එහෙනම් උතුමත තියාගන්න මේ විවිධ ගිණුමේ ලෙජර් ගිණුමේ අපි සටහන් කරොත් අයිටමයන් ඒවා පොදු ගිණුම් වලට දාන්න බෑ. ඒවා වෙන වෙනම ගිණුම් වලට ඇතුළත් කරලා මේ තුලනය කරන්න ඕනේ. ඔච්චරයි මේ සුළු මුදල් පොතේ කතාව. මම හිතන්නේ නම් මේ සුළු මුදල් පොතේ ගිණුම් සටහන් කරන්නේ කොහොමද? සුළු මුදල් පොත තුලනය කරන්නේ කොහොමද? ඊට පස්සේ ගිණුමක් හරියට තුලනය කරන්නේ කොහොමද? ඊට පස්සේ මේකේ ශේෂ කොහොමද ගන්නෙ? ඒව ලෙජරට පිටපත් කරන්නේ කොහොමද? ඒව ඇයි කරන්නේ කියලා මේ වීඩියෝ එකෙන් සරලව සහ හොඳට ඕලෙන් තේරෙන්නද කියලා. එහෙනම් බොහොම ස්තුතියි.